ඔයාලට අද බලා ගන්න පුළුවන් පාක් එකේ කොච්චර පූස් පැටව ඉන්නවද කියලා. දැක්කද? මෙතන 5 දෙනෙක් ඉන්නවා. දැක්කද? මෙතන ඉන්නවා 3 දෙනෙක්. මෙන්න මේ මල් පෝච්චි හැම එකේම කට්ටිය නීති. පේනවනේ? මේකේ 3 දෙනෙක් අන්න අතන එක්කෙනෙක් ඉන්නවා. වර අතර වතුර පෝච්චිය ගාව එක්කෙනෙක් ඉන්නවා. මෙන්න එක්කෙනෙක්. මෙන්න තව එක්කෙනෙක්. මේ ඔක්කොම පාක් එකේ ඉන්න කට්ටිය ඈ. මෙන්න එක්කෙනෙක් වතුර බොනවා මෙතන. මේ ඔක්කොම කට්ටිය පාක් එකේ ඉන්න කට්ටිය. අද ආවා අපි කෑම දාන්න. ගොඩක් දවසකින් කෑම දාන වීඩියෝ එකක් අපිට දාගන්නත් බැරි වුණා. කට්ටිය ඔක්කොම කාලා ඉන්නේ. මෙතන ප්‍රශ්නේ කියන්නේ දැන් මේ කෑම ගෙනල්ලා දාන්න දෙන්නේ නැහැ. මෙතන මේ කාමරේ තමයි හාරිස් කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් එයා කරදර මෙතනට ඇවිල්ලා කෑම දානවට. නමුත් අපි ගෙනල්ලා කෑම දානවා. දැන් කෑම දැම්ම මේ කනවා කට්ටිය. චිකන් ටින් එකක් අපි ගෙනල්ලා දැම්මා. තව ඩ්‍රයි ෆුඩ් වගේකුත් දැම්මා. කිරි ටිකකුත් තිබුණා. කිරි ටිකකුත් ගෙනල්ලා තියලා තියෙනවා. වතුර එකත් මාරු කර අර බේසමේ තියෙන. මේ ඉන්නේ කට්ටිය. එන්න කන්න. කෝ එන්න ඉතින්. කෝ කට්ටිය එන්නේ නැහැ නේ ඉතින් ඔයාලා එන්නකෝ. එනවා ඉතින්. මොනවත් නැහැ තනි කරම මේ ඉරටු වගේ. ටින් කන්න ඕනේ. කොදෙන්ද ටින් එක විසි කරන්න. මෙන්න මේකේ තියෙනවා කෑම. ඒකට තමයි හාරිස් කෑම දාන්න කියලා කිව්වේ. මේක අපි දාමු ඩස්පින් එකට. කණ්ඩ කට්ටිය. කොහෙද යන්නේ? කන්නේ නැද්ද ඔයා? ඈ? කණ්ඩ. එක්සර්සයිස් එක. යන්න. බහින්න. බාස්කට් එකට බහින්න. කෑම ලොකු වැඩිද කොහෙද? කන්න. ඔයත් මොනවාද මුණ දිහා බලාගෙන ඉන්නේ? කන්න කට්ටිය. කිරි බොනවා නම් කිරි බොන්න. කෝ අනිත් කට්ටිය? කෝ එන්න. එන්න කට්ටියක් වෙන්න. මල් පෝච්චි වල පිරිලා. මල් ගස් වල මල් ගස් පිපිලා. මල් පිපිලා. මේ අම්මා කෙනෙක් මෙයාගෙත් පැටව් හම්බෙන්න වගේ ඉන්නේ යා. එන්න මෙහෙට එන්න. කට්ටිය එන්න මෙහෙට එන්න. කෝ? එන්නකො ඉතින් අපි සෙල්ලම් කරමු. මේ හෙන ගොඩක් ඉන්නවනේ. එන්න. කෑවේ නැද්ද ඔයා? ඈ? ඔළුවවල් නෑ නිකන් අර මේ මොනවාද තිබ්බටු ගෙඩියක් වගේ ඔළුව. චූටි ඔළුවවල් තියෙන්නේ. මේ රස්නෙට තමයි කට්ටිය ඔක්කොම නිදියගෙන ඉන්නේ. කට්ටිය බේසමට බැහැලම කනවා දැන් නේ. කන්න කට්ටිය කන්න. යන්. බහින්න. ඔයත් එන්න. බහින්න ඇතුළට බහින්න. බහැලා කන්න. මෙයා කිරි බොනවා. අර වාහනේ තිබුණ ඉතුරු කිරි ටික ඉවරද? අතන දුන්නනේ. කණ්ඩ. කොහෙද දුවන්නේ ඉතින්? එන්න. ඔළුවවල් නෑ චූටි බඩවල් විතරක් තියෙනවා. අලගෙඩි වගේ. මේ. ඔව් කන්න. හුලඟටත් විසි වෙනවා කට්ටිය. ඇයි ඔයාලා කන්නේ නැද්ද? මෙයා අම්මා කෙනෙක් පැටව් දාන්න වගේ ඉන්නේ. බඩ හරි ලොකුයි මේ පේනවනේ. කන්න ඔයත් කන්න. ඔක්කොම එකතු වෙලා කන්න. ගොඩක් දවසකින් අපිටත් වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. හේතුව ඇවිල්ලා තනිකර දූවිලි හුලං මේ පැත්තේ. තනිකර දූවිලි හුලං එළියට බහින්නවත් බෑ. ඒ හින්දා තමයි මේ දවස් 2-3 අපිට එන්න බැරි වුණේ. ඒකට සමා වෙන්න ඕනේ. මින් ඉදිරියට අපි කරනවා වීඩියෝ දිගටම. දැන් නම් අර දූවිලි මේවා එක නැති වෙලා තියෙන්නේ. හරි ඉතින් අද අපි ආවා කෑම දැම්මා. රණ්ඩු වෙන්නේ නැහැ. ආයෙත් නැවත ආයෙ දිගටම අපි වීඩියෝස් දානවා. ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා අනිවාර්යෙන් බලන්න. කවුද රණ්ඩු වෙන්නේ? ඇයි දැන් රණ්ඩු වෙන්නේ? අයියෝ සැර ඉච්චර. ඔහො. කකුලටත් වැදිලා විසි වෙනවා. කන්න. මේ කළුවෙක් කියන හරි ලස්සනයි. එයාගේ එක සුදු රෝමයක්වත් නැහැ. ඔක්කොම කළු ඇඟක් තියෙන. කන්න ඉතින් ඇයි රණ්ඩු වෙන්නේ ඔයා? අනිත් අයටත් එක්ක රණ්ඩු කරන්නේ අයියෝ. ඔයාටත් එක්කනේ තියලා තියෙන්නේ.
කිරි බොන්න එහෙනම් ඔයා. කිරි බොන්න. බොන්න කිරි බොන්න. ඔක්කොම බේසමට බැහැලාද? බැහැලා වැඩ. කන්න ඔක්කොම කන්න. ඉවර වෙනකන් කන්න. අද බීෆ් තියෙන්නේ. බීෆුයි කැරට්ුයි තියෙන්නේ. ඔයා කන්න නැතුව මොකද කකුල වටේ හැවිදින්නේ? කන්න. අනිවාර්යෙන් මේකට යටින් කමෙන්ට් එකක් දාන්න ඔයාලා හෙට අපි මොකද කරන්න ඕනේ කියලා. අද ඉඳලා අපි මේ දෙක දිගටම ආයි කරනවා. අර දවස් දෙක තුනක් කරන්න බැරි වුණ එකට සමාව වෙන්න. මේ හෙට අපි මොකද්ද කරන්න ඕනේ කියලා ඔයාලා අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි කලින් කිව්වා වගේ මොන ප්‍රශ්නය ආවත් මේ කෑම දෙන වැඩසටහන අපි නතර කරන්නේ නැහැ. මේ වැඩසටහන මොනම හේතුවක් මතවත් නතර කරන්නේ නැහැ. අනිවාර්යෙන් කරනවා. හෙට මොකද්ද කරන්න ඕනි කියලා මේකට යටින් කමෙන්ට් කරන්න. ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා සත්තුන්ට කෑම දෙන වැඩසටහන ඔයාලා නතර කරාද කියලා. නතර කරපු එකේ හේතුව ඉතින් මේක තමයි මං කිව්වා. හරි එහෙනම් කට්ටිය දැන් කනවා. මෙයා කිරි එක බොනවා. මෙයා බඩදරු අම්මා කෙනෙක් වගේ. පේන්නේ එහෙම තමයි. කට්ටිය බකට් එකට බැහැලා. හරි එහෙනම් කට්ටිය කනවා. දැන් හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ආය හම්බෙමු. හෙට මොකද්ද කරන්න ඕනේ කියලා ඔයාලා අපිට මැසේජ් එකක් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් එහෙනම් අපි හමු වෙමු.